රග ක්‍රීඩක වසීම් තාජුඩීන් 2012 මැයි මාස 17 වනදා නාරහෙන් පිටදී මෝටර් රථය ගිනිගෙන අමානුෂික ලෙස ඝාතනයට ලක්ව අදට වසර 10ක් 2012 මැයි මාස 17 සැලසුම් සහගත ඝාතනයක් බවට සැකයක් ඍජුව චෝදනා එල්ල වූයේ රාජපක්ෂ පාලනයටයි 2015 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨය 2012 මැයි 17 තාජුඩීන්ගේ පිලිස්සුණු සිරුර සොයාගනී රිය අනතුරකින් වූ මරණයක් බවට පොලිස් වාර්තා අධිකරණය හමුවට තාජුඩීන්ගේ සිරුරේ මධ්‍යසාර අඩංගු බවටත් කාබන් මොනොක්සයිඩ් ආග්‍රහණය වීමෙන් මරණය සිදු ඇති බවටත් අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරගෙන් ප්‍රකාශයක් 2015 ජූලි 27 මරණය රිය අනතුරක් නිසා සිදු වූවක් නොවේ CID අධිකරණයට කියයි 2015 අගෝස්තු 10 වසීම් තාජුඩීන්ගේ සිරුර යලි ගොඩ ගනී මරණය සම්බන්ධයෙන් දෙවැනි වාර්තාවක් තාජුඩීන්ගේ සිරුරේ පහර දීම් තුවාල ඇති බවට අනාවරණයක් 2016 පෙබරවාරි 25 වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරක් නොවේ සැලසුම් සහගත ඝාතනයක් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයේ නියෝග 2016 මැයි 23 සාක්ෂි වසන් කළ බවට එවක හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත්අඩංගුවට 2018 සැප්තැම්බර් 20 සිරිලිය සවිය පදනමේ WPKA 0642 දරන ඩිෆෙන්ඩර් රථයක් වසීම් තාජුඩීන් පැහැර ගැනීමට භාවිත කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි 2019 අගෝස්තු 18 තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ නතර කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිට කියයි දැන් වසර 10ක් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ජීවතුන් අතර නැහැ වසීම් තාජුඩීන්ට සිදු වූයේ කුමක්ද ඝාතකයන් තවමත් තාජුදීන් මරලා දැම්මා තාජුදීන් ගැන අවුරුදු 24යි මේ තරුණයාට මේ අවුරුදු 24 තරුණයා කොහොමද මරලා දැම්මේ සහෝදරනේ ගෙනිච්ච අද CCTV කැමරා ඔක්කොම ඒකේ රූප අරගෙන තියෙනවා ගිය ආණ්ඩු කාලේදී තිබුණේ තාජුදීන් බීලා රෑ ගිහිල්ලා හයි ස්පීඩ් ගිහිල්ලා හැප්පිලා මැරිලා කාර් එක ගිනි ගත්තා කියලා අපි නඩුව අලුතෙන් ආරම්භ කරලා ගියාම මේක මිනි මැරුවා මේ තාජුදීන් මැරුවේ කොහොමද පැරණි රජ කාලේ දත 32ක් දීලා මැරුවේ ඉස්සෙල්ලාම ගත්ත ස්පැනර් අරගෙන ඒ දරුවගේ දත් ජලෙව්වා මොකද ඒ දරුවා කරපු වරද එයා මේකට රගර් ගැහුවේ රාජපක්ෂ පුතුත් එක්ක එයා තමයි අවුරුදු 3ක් පිට ජනප්‍රියම රගර් ක්‍රීඩකයා ලංකාවේ ආසියාවේ රන් පදක්කම දිනුවා හොඳම රගර් ක්‍රීඩකයා විදියට මේක තමයි වරද මේ පුතුන්ට රාජ උදාසත් එක්ක රගර් ගැහුවට මේ සම්මාන හැබුනේ නැහැ මෙන්න මෙතනයි තියුණ ගෝරිය ඒ නිසා ඒ දරුවත් එක්ක තරහක් තියුණා මෙයා උස්සගෙන ගියා මෙයා එක දවසක් හවස එනවා රගර් ගහලා ඇවිල්ලා සුපර් මාකට් එකට යනවා සුපර් මාකට් එකෙන් වතුර බෝතලයක් අරගෙන වාහනේට යනවා ඒ වාහනේ පිටත් වෙනවා CCTV කැමරා එකේ තියෙනවා ඒ එක්කම තවත් වාහනයක් එතනින් පිටත් වෙනවා ඒ වාහනේ ගිහිල්ලා අතරමඟ මේවා අර වාහනේට හරස් කළා මේ ළමයාගේ වාහනේට නැගලා මෙයාව ගෙනියනවා ඒ වදකාගාරයට ගෙනිලා මොකද කරන්නේ ඉස්සෙල්ලාම අමුවේ දත් ගලවනකම් අහනවා උඹ රගර් ගැව්වට සනීපද කියලා තමයි දත් ගලවන්නේ ලේ විදිනවා විලාප දෙනවා මේ දරුවා විලාප දෙනවා මේ විදිහට ඊට පස්සේ ගන්නවා ඊට පස්සේ උල් ආයුධය අරගෙන පපුවට බස්සලා දෙපැත්තටම උල් ආයුධය පෙනහැල්ල හරහා පපුවට බැස්සුවාට පස්සේ ලේ ගලනවා ඊට පස්සේ මිටියක් අරගෙන මේ ඉලයට කඩනවා දකුණු පැත්තේ ඉලයට 3යි වම් පැත්තේ ඉලයට 4යි ඉලයට 7ක් කඩනවා ඒ ඇස කෑ ගහනවා මර ලතෝනි තියෙනවා මේ සියලු වද දෙනවා ඊට පස්සේ කකුල අරගන්නවා කකුල යට කටුව අරගෙන දෙකට කඩනවා දෙකට කැඩුවාම මේ කකුල හිට ගන්න බෑ මුන් උස්සගෙන ඉන්නේ අනිත් කකුල උඩ බාහුව කල්පනවා ඊට පස්සේ අනිත් කකුල ගන්නවා මේ සියලු වද හිංසා දෙනවා දිදී අහනවා උඹට සනීපද දැන් රගර් ගහලා උඹට සනීපද රගර් ගහලා මං අහනවා ඒ කඩපු එවුන්ගේ පුතු තදුජුන් එක්ක රගර් ගැහුවද උන්ට මරන්න එහෙම නැත්නම් ඒ නඩුවේ ඉන්න DIG සේනානායකගේ පුතු රගර් ගැහුවද නෑ එහෙනම් කාගේ පුතුද රගර් ගැහුවේ මේ තදුජුන් මරණ වෙලාවේ ජනාධිපති මන්දිරයේ ඉඳලා 42ක් දුරකථන ඇමතුම් දෙනවා මේක මොනිටර් කරනවා දැන් කොහොමද තත්ත්වය දැන් මොකද කරන්නේ දැන් කොච්චර මැරිලාද දැන් හැතරම මැරුණාද මේ දුරකථන ඇමතුම් 42ක් එනවා කාගෙන්ද ආර්යාවගේ කාමරේ ඉඳලා මෙන්න ආර්යාවන් ලංකාවේ හිටපු දරුව මරණ එක බල විස්තර ප්‍රචාරය අහගෙන තමයි එයා ඉන්නේ 42ක් දුරකථන ඇමතුම් නැත්තම් මේවා බොරු නම් කියන්න මේ නඩු වාර්තාවල සම්පූර්ණයෙන්ම සනාථ වුණු සාක්ෂි සහෝදරනේ අපි දැක්කා මේ රටේ වෙච්ච අපරාධ. අර වසීම් තාජුදීන් කියන අහිංසක තරුණයා මැරුවේ කවුද? ඒ ජනාධිපති ආර්යාව. එයා තමයි පොලිසිය වල ඉන්න නිලධාරීන්ට අරදී රැඳී ඉස්සර කෝඩ් 53ක් අතර වටේටම ටෙලිෆෝන් කර ඒ ඇමරිකා ඒපියාව මෙහෙම. තාජුදීන් ඝාතනයේ වගේ දේවල් දේශපාලන පරිගණකයෙන් කියලා ඊයේ මම හංගල පොලිස් නිලධාරී කියන ඒගොල්ලන්ට බල කරා කියලා මේ සම්බන්ධයෙන් පිළිවර්ග මේගොල්ලෝ කරා කියලා කියන්නේ කියලා සාක්ෂි දෙන්න කියලා සහත්කාරකම් කරා කියලා. දැන් තාජුදීන් මේ හදිසි අනතුරකින් මිය ගියා කියලානේ මුලින් වාර්තා කරේ. ඉන්පසු එළදරව් වුණා. ඔහු මියගේ පහරදී වෙඩි තබා මරා දැමීමකින් කියන. ඒ වෛද්‍ය වාර්තාව ව්‍යාජ ලෙස සකස් කරපු අධිකරණ වෛද්‍ය නිලධාරියට විරුද්ධව දැන් නඩු පවරලා තියෙනවා. ප්‍රතිචෝදනා ගොනු කරලා තියෙනවා. එතකොට තාජුදීන් මිය ගියා නෙමෙයි තාජුදීන්ව මරා දැම්මා. ඒතර තාජුදීන්ව මරා දැම්මේ 2015ට කලින් මහින්ද රාජපක්ෂ මහත්මයා මෙරටේ ජනාධිපති වෙලා ඉන්න කාලේ.
ගොඩාබි රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම් කාලේ. ඒතර තාජුඩීන් ඔය මරා දැම්මා කියන කාරණේ සනාථ කළේ මේ නිලධාරීන් පරීක්ෂා කරන්න. ඒ පිළිබඳව අධිකරණ වෙන නිගමනයක් තියෙනවා. තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් නෙමෙයි මිනිමරුමක් කියන. අධිකරණ වෙන නිගමනයක්. එහෙමනම් තාජුඩීන් මරා දැම්මේ කවුද? තාජුඩීන් මරා දැම්මේ පොලිසියෙන්ද? තාජුඩීන් මරා දාපු මිනිමරුවා හෝ මිනිමරු කණ්ඩායම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම පොලිසිය කරපු වරදක්ද? ඔය කෙනෙක් දෙන්නේ කුලියට ගන්න පුළුවන්. හැම තැනම පාවලා දෙන ජුදාස්ලා ඉන්නවා. තාජුඩීන් සීදින සාගත නෙමෙයිනේ. තාජුඩීන් හදිසි අනතුරකින් මිය ගියා නෙමෙයිනේ. තාජුඩීන් මැරුවා. මැරුවේ අපිද? මැරුවේ පොලිසියෙන්ද? දැන් අද මෑතම සිද්ධිය බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ලංකාදීප පත්‍රයේ තියෙනවා තජුජීන් මරණය මිනිමැරුමක්. මේ මිනිමැරුම ගැන මේ මිනිමැරුම වෙලා තියෙන්නේ කවදද? පහුගිය ටිකේ සමාජ ජාලා වෙබ් අඩවිවල මාධ්‍යවල හැම තැනම ගියා අපි මැතිවරණ කාලේ තජුජීන්ගේ මිනිහ ගොඩගත්ත අය ඊට පස්සේ ඒක ඡන්ද ගුණ්ඩුවක් හින්දා ඒක පාවිච්චි කරලා දැන් අතහැරලා දාලා තිනවා දැන් තදුජීන් නැහැ කියන එක. නාවල් මැතිතුමා එන එක හොඳයි තදුජීන් ගැන කතා කරා. හොඳයි. දැන් මේ තදුජීන්ගේ මරණය ගැන කතා කරද්දී දැන් තදුජීන්ගේ ඝාතනය සිදු වෙලා තියෙන්නේ කවද්ද? 2012 වසරේ මැයි 17 වෙනිදා සිදු වෙලා තියෙන්නේ. දැන් තමයි කියන්නේ මිනිමරුමක් කියලා. මෙච්චර කල් සාක්ෂි මොකද උනේ? වෛද්‍ය වාර්තා මොකද්ද උනේ? කවුද මේව හැංගුවේ? අභ්‍යන්තර අවයව කොටස් කොහෙද අන්තර්දාස්ථාන උනේ? මගේ මිත්‍ර අස්ලාම් BBC එකේ අපේ මිත්‍ර නාමල් රාජපක්ෂ මැතිතුමා එක්ක ඉන්ටර්විව් එකක් කරනවා වාහනයක එන අතරතුර. ඒකෙදි අපේ අස්ලාම් අහනවා ගරු නාමල් රාජපක්ෂ මහත්තයෝ තදුජින්න දන්නවද? අපෝයෝ අපේ හොඳ යාළුවෙක්. අපි එකට කනවා බොනවා එකට සෙට් වෙනවා. අපි ඒගොල්ලන්ගේ දුක සැප බලනවා ඒගොල්ලෝ පවුලේ අපේ දුක සැප බලනවා. අපි නිතර එකට රගර් ගහන සෙට් වෙන සාදවලදී හම්බෙන යාළුවෝ. හොඳයි. එතකොට එයා හොඳ යාළුවෙක්. ඔව් අපේ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා අපි දන්නවා අපි ගෙවල් වල ගිහලා කනවා බොනවා. මේ සේරම ලොකු මිත්‍රකමක් කියනවා. එතකොට විමල් මහතුමාට අස්ලාම් අහනවා හොඳම යාළුවෙක්. ඔව් ඉතාම හොඳ යාළුවෙක් අපේ 50 සමාන ළඟ මිත්‍රයෙක්. ඇත්තද? ඇයි මරණයට ගියේ නැත්තේ? ඇයි ඔච්චර හොඳ යාළුවගේ ෆියුනරල් එකට ගියේ නැත්තේ? අපි නම් හොඳම යාළුවගේ මරණ වලට යනවා. අපි දවස් 3-4 නිදි මරනවා. මුස්ලිම් නම් ඉඳලා දවසයි ඒ දවසේ හරි ඉන්නවා. ගිහිල්ලා මව්පියන් එක කතා කරනවා. නමුත් අර රගර් ගහන රාජපුත්‍ර තුන්දෙනා රාජකුමාරයෝ තුන්දෙනා මෙච්චර සෙට් වුණ මෙච්චර එකට හිටියා යාළුවා ඝාතනය කළා ගහලා මැරුවට පස්සේ ගිහිල්ලා නැහැ ගෙවල් පැත්තේ. දුරකථන ඇමතුමක් දීලා නැහැ. සහෝදරයා කියන විදිහට තාත්තා කියන විදිහට ඇවිල්ලා නැහැ. ඇයි ඇවිල්ලා නැත්තේ? මොකද්ද හේතුව? මේක පිටුපස තියෙන්නේ අර ප්‍රමිලා දස්කොන් රජ කතාවේ ප්‍රේම වෘත්තාන්තය. මොකද්ද? උපල්ලපයක කේස් එකක්. උපල්ලපයක් ගැන කිව්වා යසාරා අන්න මේ දරුවව මරලා දැම්මා. මේ දරුවා හොඳ ශක්තිමත් අර ළඟදී මියගිය ජෝනා ලූමෝ වගේ හොඳ රගර් ක්‍රීඩකයෙක්. මෙයා කොහොමද එකපාර කාර් එකක් ඇතුළට වෙලා මෙහෙම ගිනි තියාගන්න. මොකද්ද හේතුව? නියෝජ්‍ය කතානායකතුමනි මේ දැන් කට්ටියට කේන්ති යනවා. නමුත් තමුන්නාස්ලා හිතන්න වසීම් තහදුදීන්ලාගේ අම්මා තාත්තලා තියෙන වේදනාව. තමුන්ගේ දරුවා එහෙම අස්ති කඩලා ගහලා අතපය කඩලා මරලා ගිනි තියලා වාහනයකට දාන්න බෑ. දැන් මේ යාළුවාගේ මරණ ගැන කියද්දි නාමල් කියන එයාගේ මිත්‍රයා hina වෙනවා. ඔහුට විහිළුවක්. ඔහුගේ මිත්‍ර රගර් ක්‍රීඩකයාගේ මරණය. අපිට වේදනාවක්. අපි කවදාවත් මේක ඡන්ද ගුණ්ඩුවක් කරගත්තේ නැහැ. අපි මේ බලයට පත් වෙලා වසරක් එන්න ඉස්සෙල්ලා අද ඔප්පු කරගත්තා. අද MGO වාර්තාවේ තියෙනවා මේක ඝාතනයක් මිනිමරුමක් තදුජීන් මැරුණේ කාර් එක ඇතුලේ පිච්චිලා නෙමෙයි කියලා. එතකොට මරලා දාලා. මම කියන්නේ මේ වගේ දේවල්ට උදව් කරලා තියෙන්නේ කවුද? පහුගිය ටිකේ හිටියේ කවුද? නීතියේ ලොකු තැන් වල හිටියේ කවුද? අනුර සේනානායක මහත්තයා හිටියා. අනුර සේනානායක මහත්තයා මොනවද කළේ? නියෝජ්‍ය කතානායකතුමනි මම මේ සභාගත කරනවා මම මේ පින්තූරේ. මෙන්න මේ පින්තූරේ හොඳට බලන්න. මෙන්න මේක සභාගත කරනවා. මේකේ තියෙන්නේ මොකද්ද? KA 0642 ඩිෆෙන්ඩර් රථයක්. මේ ඉන්නේ කවුද? මේ රාජපක්ෂ ආර්යාව. නාමල්ගේ අම්මා. එයා ඉන්නවා. රාජපක්ෂ ආර්යාව මේ ජීප් මේ ඩිෆෙන්ඩර් බාර ගන්න තැන මේ දකුණු පැත්තේ ඉන්නේ කවුද? ෆීලික්ස් පෙරේරා. මේක දෙන්නේ කවුද? රතුකුරුස සංවිධානයේ. දැන් මේක රතුකුරුස සංවිධානයේ නිවේදනයකින් ඔප්පු කළා. ඒ අය පිළිගත්තා. මේක ශිරන්ති වික්‍රමසිංහ මැතිණියට බාර දුන්නා ෆීලික්ස් පෙරේරා මැතිතුමා ඉදිරිපිට කියලා. දැන් මේ රහස් පොලිසිය හොයාගෙන තියෙනවා. මේ ඩිෆෙන්ඩරෙන් තමයි අර වසීම් තදුජීන්ව පැහැරගෙන තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. මම මේ සම්බන්ධය තව පෙන්වන්න යන්නේ. දැන් පහුගිය ටිකේ මොකක්ද උනේ? පහුගිය ටිකේ ජනවාරි 8 වෙනිදා කුමන්ත්‍රණයක් වුණාය කියලා කිව්වා. අන්න මම පෙනී ඉන්නවා. මට තියෙන ප්‍රශ්නය නියෝජ්‍ය කතානායකතුමනි වසීම් තහදුදීන් ගැන කතා කරද්දී මේ අය මෙච්චර කේන්ති යන්නේ ඇයි? ඒ කේන්ති යන්නේ මොකද? ඒක තමයි. කේන්ති යන්නේ වක්‍රාකාරව සම්බන්ධයක් කියන ඉඳා. ඇයි තද වෙන්නේ? ඔයාද නළුවේ? ඒක තමයි කියන්නේ. ගොනෝ අද කතා කරන්නේ අධිකරණය ගැන. නෑ කාලය අවසන් දැන්. අද කතා කරන්නේ අධිකරණය ගැන. අද කතා කරන්නේ අධිකරණය. අද නීති ආසාවෙ. ඉතින් දැන් පහුගිය ටිකේ මොකද්ද උනේ? මේ අය නීතිය ස්ථාපිත කළා ප්ලාන් කරලා තිබුණා කට්ටිය. කවුද කට්ටිය? අනුර සේනානායක මාගේ කිරිල්ලි. ඒ සින්දුව කියන ඒ මහා දුෂ්ට පොලිසියේ ඒ ලොකු මහත්තයා. ඉතින් මම කියන්නේ මේවැනි දේවල් කියද්දි මේවට උරණ වෙන අය ගැන ජනතාව පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න. ඒ කියන්නේ ඒවට තරහ යනවා කියන්නේ ඒ අය වක්‍රාකාරව මේවට සම්බන්ධයි කියන එක.
අපි කතා කරන්නේ මේ අගතියටපත් වූ පාර්ශවය ගැන. මේ මරුණාගේ ආත්ම ගැන. මේ මරුණාගේ ජීවිත ගැන අපි කතා වෙන්නේ. සිරන්ත රාජපක්ෂගෙන් CID අරුම් පුදුම දෙයක් නෙවෙයි. ඇයි? තාජුදීන් ඝාතනය කරපු වෙලාවේදී තිමිරිගස්යායේ පෙට්‍රල් සෙට් එකෙන් එතන තියෙන කඩෙන් තාජුදීන් වතුර බෝතලයක් ගන්නවා. තමන්ගේ ජීප් එක නතර කරලා. වතුර බෝතලේ අරගෙන ජීප් එක යනකොට ඒ ගමම්ම තව ඩිෆෙන්ඩර් රථයක් යනවා. ඒ ඩිෆෙන්ඩර් රථේ CID එකෙන් හඳුනා ගන්නවා. හොයාගෙන යනකොට ඒ ඩිෆෙන්ඩර් ජීප් රථය සමාජ සේවා අමාත්‍යාංශයට අදාළ ජීප් රථය. ෆීලික්ස් පෙරේරා මේක රතු කුරුසෙන් පරිත්‍යාග කරා සමාජ සේවා අමාත්‍යාංශයේ සමාජ සේවා කටයුතු සඳහා. මේක දෙන බව සිරන්ති දැක්ක. සිරන්ති කිව්වා කරුණා කරලා ඔක ඒගොල්ලන්ගේ පාවිච්චියට දෙන්න කියලා. මං ගාව තියෙනවා ඡායාරූප ෆීලික්ස් පෙරේරා ජීප් රථය සමග සිරන්ති රාජපක්ෂට යතුරු බාර දෙන ඡායාරූපේ. ඊට පස්සේ ඒ ඩිෆෙන්ඩර් රථයට තෙල් ගහලා දෙන ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාර්තා අනුව රථය පාවිච්චි කරලා තියෙන යෝෂිත රාජපක්ෂ. රථය නැතුව තිබුණා. CID එක හොයාගත්තා ඒ රථය හබරන තිබුණා. මොකද ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන හබරන තියෙන්නේ. ඊට පස්සේ හබරන්නේ මේ රථයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගන්නකොට ඒ රථයේ පාට තුන් පාරක් මාරු කරලා තිබුණා. වාර දෙනකොට සුදු අවස්ථා දෙකක් පාට මාරු කරලා තිබුණා. තාජුන්ගේ ඝාතන වෙච්ච රෑ ඒ ජීප් එකත් එක්ක තව ඩිෆෙන්ඩර් රථයක් යනවා. ඩිෆෙන්ඩර් රථයේ සිරන්ති මගේ සිරිලිය පදනමට ගත්තා. යෝෂිත පාවිච්චි කරා. හබරන හංගලා තිබ්බා. පාට මාරු කරලා තිබ්බා. හොයාගත්තා. එන්න කිව්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණා කරලා කට උත්තරයක් දෙන්න. සාධාරණ නැද්ද? හැබැයි අද මොකද වෙන්නේ? අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනකොට අන්න ඇවිල්ලා කෑ ගන්නවා. මොකද ජාතියේ අම්මා. අරයා ජාතිය අප්පච්චි මෙයා ජාතිය මරු ජාතියේ ජාතියේ අම්මා. එතකොට තියෙන මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. තරුණියගේ ඝාතනය පිළිබඳ කැමර දෙනවා. ජාතියේ අම්මා. ශ්‍රී දේවිට කියන විහාරමාදේවි. මේක තමයි ප්‍රධාන යෝජනාවක් එළවලා දෙනවා. උල්මාස් වාස්තවයේ ජනතා සම්බන්ධතාවය තියෙන දැන් ඇත්තටම පරීක්ෂණ කරන්න ඕන. ස්වාධීන පරීක්ෂණයක් කරලා මේ ගැන හරි තොරතුරු ජනතාවට දෙන්න ඕන. හරියට මැතිවරණ කාලෙදිම මේක ඉදිරිපත් කරලා මේක දේශපාලනීකරණය කිරීමක් වශයෙන් මම දකිනවා. PSP එකේ තුන්දෙනෙක් සම්බන්ධයි කියන පිළිබඳ චෝදනාවක් කියලා අපි අත්වල ලේ තැවරිලා නැහැ. අපේ අත්වල ලේ තැවරිලා නැහැ. සම්පූර්ණ ගොතපු සිද්ධියක් වශයෙන් තමයි මම දකින්නේ. හැබැයි මේක පරීක්ෂා කරන්න ඕන. වාර්තාවල් අරගෙන බැලුවන්ද ඒ වාර්තාවල් කියවුවම පැහැදිලිව පේනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපේ ආණ්ඩුවනුත් මේ පරීක්ෂණ ආදිටින් ගැන කරන පරීක්ෂණ ඉදිරියට අරගෙන යනවා. කියන්නේ කවුද කිව් කරේ කියලා කියන්නේ. කදුරින්ගේ ඒ ඝාතනේ මිනිමැරුමක් කියන එක තමයි රාජ් පොලිසිය කියන්නේ. එතකොට බෙල්ලට ඇනලා ඔලුවට ගහලා ඉලයට පහක් කඩලා දත් පහක් කඩලා හන්දි කඩලා නියපොතු ගලවලා කියලා තියෙනවා. මම දන්නේ ඒකත් වාර්තාවේ සඳහන් වෙනවා. හැබැයි මිනිමැරුම ගැන කතා කරපුවම මහින්ද පාර්ශවයේ විශාල තැතිගැන්මකට ලක් වෙලා මේක ගොඩ ගන්න එපා. මේක අනවශ්‍යයි. මේකට විරුද්ධව සාක්ෂි නැහැ කියලා විශේෂයෙන්ම සහෝදරනි ඔබතුමාලා පොඩ්ඩක් හිතලා බලන්න සාමාන්‍ය ජනතාව වශයෙන් කාර් එකක් ලයිට් කනෝක හැප්පුණාම රගර් ක්‍රීඩකෙක් බුදියකින් ඉන්නවද ගිනි ගන්නක. ලංකාවේ පෙට්‍රල් ඩීසල් පිපිරෙන්නෙත් නැහැ. ඒ අවධාරණය කරගන්න බැරුනේ. ඇයි පරීක්ෂණයක් තියන්න බැරුනේ? ඇයි මෙඩිකල් එකෙන් මේක ගන්න බැරුනේ? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමා කියනවා පැයකට කිලෝමීටර් 175ක වේගයෙන් ආවා කියලා. මේ තහදුරින් ආපු පදවාගෙන ආපු රථය පාක් රෝඩ් එකේ 175ක වේගෙන් වාහනයක් එන්නට බෑ. ඉතින් මේක අහන් ඉන්න ජනතාවට මම කියනවා අධිකරණ නියෝගයක් විවේචනය කිරීමක්. එතුමා ඒක කරන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි. පාර්ලිමේන්තුවේ පිට මේ මනුෂ්‍ය ඝාතනයක් කියන එක අධිකරණ නියෝගයක් බවට පත් වෙලා තියෙද්දි මහින්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා මේ ඇක්සිඩන්ට් එකක් මේ අනතුරක් කියලා. CID එකට කරුණා කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයාව කැඳන්න. මොකද මේ අලුත් ආරංචිය. තහදුරින් ගිහිලා තියෙන්නේ පැයට කිලෝමීටර් 175ක වේගයෙන් පාක් රෝඩ් එකේ. අනිත් එක තහදුරින් මැරෙන්නට විනාඩි 22කට කලින් ලාෆ් ගෑස් එකට ගිහිලා වතුර බෝතලයක් අරන් තියෙනවා. ඒ කියන්නේ වතුර බෝතලයක් අරගෙන තමයි ඇක්සිඩන්ට් එකට යන්නේ. අනිත් එක එයාගේ පර්ස් එකයි ෆෝන් එකයි කිලෝමීටර් 5කට එයා විසි කරලා තමයි ඇක්සිඩන්ට් වෙන්න යන්නේ තහදුරින්. ඉතින් මේක පුදුම තත්ත්වයක්. අයස් ලතීෆ් වසීම් තාජුදීන්ගේ මාමා. වසීම් තාජුදීන්ගේ අම්මා මගේ ලොකු අක්කා. ලොකු අක්කගේ පුතා තමයි වසීම්. මග දෙනකොට අයියා කිව්වා වසීම් නැති වෙලා කියලා. ඒක අපිට හිතා ගන්න බෑ, දරා ගන්න බැරි වේදනාවක්. මම මේ ඇවිල්ලා අම්මව පොලේ කට්ටිය ඔක්කොම අක්කලා එකතර බස්සලා කෙලින්ම ගියේ අනතුර සිදු වෙච්ච ස්ථානෙට. ඒක වෙලා පාක් රෝඩ් එකේ වික්ස් කාර් එක. ඒ ඇක්සිඩන්ට් එක බැලුවම පුදුමයි මෙවැනි රියානතුරකින් මෙවැනි ජීවිතයක් ඇති වෙනවද කියන එක. කාර් එක ගිනි අරන් තියෙනවා. කානුවක පෙරලා මාදිය වල ඔක්කොම පින්තූර තිබුණා. ඒක පොඩි ඩැමේජ් එකක් තමයි කාර් එකේ තිබුණේ. ඉස්සරහ ටේල් ලයිට් එක ඉස්සරහ ලයිට් එකත් එක්ක ෆර් එක පොඩ්ඩක් ඇතුල් වෙලා තමයි තිබුණේ. මට ඒක ප්‍රහේලිකාවක්. ඊට පස්සේ අපි මරණය එතන ආනේ ඇතුලේ තමයි පුතාගේ මරණය තිබුණේ. මරණය තිබුණේ රියදුර වසනේ නෙවෙයි අනිත් පැත්ත. මම කාර් එකේ මේ දොර කඩලා මමත් මගේ සහෝදරයත් මගේ යාළුවෝ දෙනෙකුත් තමයි මරණය අරන් ඇම්බියුලන්සෙන් පටවලා මුර්තසාරියාගාරයට යවුවේ. ඊට පස්සේ තිබුණේ මරණ වාර්තාවේ තිබුණේ බීමත් කමෙන් අධික වේගයෙන් රිය පදවල ගිහිල්ලා ඒක ගිනි අරගෙන ඒකේ තිබිච්ච විෂදුම ආග්‍රහණය කරලා පුතා නැති වෙලා කියලා. බීමත් කමෙන් අධික වේගයෙන් ගියා නම් ඒ කාර් එකේ ඇක්සිඩන්ට් එක මීට වැඩිය වෙනස් වෙන්න ඕනේ. අපිට ඒක දරා ගන්න බැරි චේතන මේ අද මේ හිතා ගන්නත් බැරුව තමයි තියෙන්නේ. ඒත් එක්කම ඒ අන්තිම කාලේ වෙනකොට යහපාලන ආණ්ඩුව කියලා එනකොට ඒක ප්‍රසිද්ධ වසීම් තාජුදීන්ගේ ඝාතනය හැම වේදිකාවෙම ප්‍රසිද්ධම ටොපික් එකක් වුණා. වසීම මරපු විදිය මේව කරපු විදිය එක එක දේශපාලඥයෝ ඒ වේදිකාවල වල කතා කරා. අපේ මිනිස්සු 90ක් ඡන්දෙ දුන්නා. ඡන්දෙ දීලා යහපාලන ආණ්ඩුව අපි පත් කරා. යහපාලන ආණ්ඩුවේ යම්කිසි ප්‍රගතියක් තිබුණා. ඒ යනකොට තමයි අපිට ඇව්වා ආපහු මේ මරණය ගොඩාරන් පරීක්ෂණයක් කරන්න පවුලෙන් ඉල්ලුවාම අපි අවසරය දුන්නා. ඒ වෙලේ එදා මම කරපු සුදු ඉතිරිදි කොලෙන් ඔතපු මරණය අපිට ලොකු රුකුලක් වුණා මේ මරණ පරීක්ෂණ වාර්තාවට. මේ මරණ පරීක්ෂණ වාර්තාව උසාවියේ නියෝග කරේ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක්. සෞඛ්‍ය වෛද්‍ය නම් එක්කෙනෙකුට නෙමෙයි. 7 දෙනෙක් මගේ මතක ඇටියට මරණ පරීක්ෂණ වාර්තාව කරේ. ඒ වෙලේ
ඒගොල්ලන්ට ඇත්තටම රුකුලක් වුණා මේ ඉටිදෙද්දෙන් මරණය ඔතලා තියෙනවා. ඒ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තාව දුන්නා මේ බීමත් කමින්වත් විෂ ආග්‍රහණය කෙනෙක්වත් නෙවෙයි දස වද දීලා මේ දරුවව මරලා කියලා. මරලා පුච්චලා කියලා. ඇයි මේව කරන්නේ? එයාට අග ක්‍රීඩකෙක් නිසා. දස වද දෙන්නේ දරුවා කරපු වරද මොකක්ද? ක්‍රීඩාවද? මට තේරෙන්නේ මොකද්ද කියලා මේ. එක සැරයකින් වෙඩි තියලා මරණ එක නම් වෙන දෙයක් එක වේදනාවක්. අම්මා පැත්තකින් මම දස වද දීලා තමයි දරුවා මැරුවේ. ඒක අදටත් අපිට උහුල ගන්න බෑ. දරා ගන්න බෑ. ඒ මම අදටත් ඉන්නේ ආත්ම මානසික පීඩනයක්. නමුත් අද වෙනකම් ඒකට යුක්තියක් නැහැ. නමුත් මේමත් මේකෙමුත් කෙරෙන්නේ නැත්නම් අපිට රංජන් රාමනායක කියනවා වගේ ඔක්කොම යාළුවෝ මල්ලි කියලා තමයි කියන්නේ වෙන්නේ. අවශ්‍යම අස්ති කොටස් ටික නැහැ. එතකොට දැන් මේවා කො ලසන්තගේ දිනපොත තමයි ඒ පිළිබඳව ආණ්ඩුවට පුළුවන් පැහැදිලිවම පරීක්ෂණයක් කරන්න. හැබැයි මෙතන වැරද්ද මොකද්ද? මෙතන වැරද්ද මේ සියල්ලම පූර්ණ නිගමනයකට ඇවිල්ලා දේශපාලනීකරණය කරනවා. ඒ කාර්යය පැහැදිලි. දැන් මොකක්ද දෙන්නේ? මේකේ ප්‍රධානම සැකකරු දෙන්නෙක් පහනුක. ඒ වගේ නිකුත් කොළඹ DIG අනුරසේන නායක. ඔහු මිය ගිහිල්ලා. මේකේ මේ විවෘත තීන්දුවක් දීලා දැඩි ප්‍රෙෂර් එකකින් වගේ විවෘත තීන්දුවක් දුන්නු. තජුදීන්ගේ අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමසේකර. එයා මිය ගිහිල්ලා. මේ එතකොට දැන් මිය ගිහිල්ලා තියෙන්නේ වෙනත් කාරණයක් මතද නැත්නම් නෑ ස්වාභාවික හේතු මත. නමුත් මම කියන්නේ එතකොට මේවා සම්මුදිත දැන් මේ කොන්ස්පිරසි තියරිනේ. දැන් මේකෙන් අවසානය මොකද්ද වෙන්නේ? යම් කිසි ඇත්ත වශයෙන්ම යම් සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක යට ගැහෙන එක නෙවෙයි. දැන් ඔබතුමා දැන් මේ පෞගේ මෑත දවස් ටිකේම විශේෂ ආందోලන තුන ලසන්ත කුණතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී සංවිධානත් ගියා නීතිපති කාර්යාලයට ගිහිල්ලා මේ ඉල්ලීම කරා. විවිධ උත්තර තමයි ලැබුණේ. නීතිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශනිකුත් වෙන්නේ ඊට පස්සේ. මම අහන්නේ ඔබතුමා මේ යුක්තියක් ඉටු වෙන්න ඕනේ නැද්ද? සාධාරණ ඉටු වෙන්න ඕනේ නැද්ද? මේ ඝාතන වලට මේ සම්බන්ධ වෙච්ච අය එළිදරව් කරන්න ඕනේ නැද්ද? ඒක බලාපොරොත්තු වෙන්නේ මොන ආණ්ඩුවකින්ද? නෑ පැහැදිලිවම ඔබතුමාලගේ ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒක පූර්ණ නිගමනයකට ඇවිල්ලා තමන් හිතන් ඉන්න හෝ තමන්ට දේශපාලන වාසියක් ලබා ගන්න හෝ තමන්ට වෙනත් දේශපාලනික වශයෙන් යම් මාවතකට මේක ඇදගෙන යන්න පරීක්ෂණ කටයුතු කරුවොත් කවදාවත් පූර්ව නිගමනයක් නෙමෙයි යන්නේ. එතකොට දැන් මේවා විහිළු නෙමෙයිනේ. එතකොට කවුද මේ අරුන්ගෙන් මරුන් කන්නේ නැතුව? කවුද මේ අරුන් කියන්නේ? මේ හොයන්න ඕනේ නැත්තේ? ඔබේ පවුල් ටාගට් කරලා නැහැ මෙතන? නෑ පැහැදිලිව අරුන් කියන්නේ කවුද? ඒ පිළිබඳව හොයන්න ඕනේ. බලයේ තිබුණේ ඕගලන්ට ඒකයි අහන්නේ. බලයේ තිබ්බේ පරිවට එක පුද්ගලයෙකු ඉලක්ක කරගෙන පරීක්ෂණ කටයුතු ඒ පැත්තට ගෙනියන්න උත්සාහ කරනවා නම් අර රාජ්‍යදමතුමාම කියන කතාවක් තියෙනවානේ පිප්පොකට් කාර්යය. රාජ්‍යදමතුමාම ප්‍රසිද්ධිය කියපු කතාවක්. පිප්පොකට් කාර්යය පිප්පොකට් එක ගහලා ඉස්සෙල්ලම දුවන්නේ පිප්පොකට් කාර්යය. දුවලා කියනවා අන්න හොරෙක් දුවනවා කියලා පිප්පොකට් එක ගහපු එක දුවනවා. අනිත් සේරම පිප්පොකට් කාර්යය පස්සේ දුවනවා. ඉතින් ඒ වගේ මේකේ සම්බන්ධ මොකද? මොකද මේකේ නෑ පිප්පොකට් තමයි මේකයි. කවුද දැන් පිප්පොකට් කාර්යය? සමහර දේශපාලන පක්ෂවල සන්නද්ධ පිප්පොකට් කාර්යය කවුද? මේ හොර හොරකට දුවන්නේ කවුද? මට තේරුන්නේ නැහැ. සන්නද්ධ හමුදා හිටපු දේශපාලන බලවේගයක් තියෙනවා. ඒ හින්දා කරුණාකරලා මේ සන්නද්ධ බලකායවල තිබෙන දේශපාලන පක්ෂ තියෙනවා අපේ රටේ. ඒ හින්දා මේ ආණ්ඩුව පැහැදිලිවම මේ පිළිබඳව පරීක්ෂණයක් කළ යුතුයි. ඒ පරීක්ෂණය හමුදාතුන් දේශපාලන පක්ෂ මොකද මට තේරෙන්නේ නැහැ. ඔබ කියන්නෙත් නෑ. මේ පරීක්ෂණය ක්‍රියාත්මක වෙන්න ඕනේ නිර්වාචනය. අපි තුන් දෙනා ඉන්න ඕන. ඔබ හැරෙනවා hina වෙන විදිහට තේරුම් ගන්නද එහෙමද? අපි ඉන්න ඕන. ඒ කියන්නේ ඔබ hina වෙනකොට මේක වෙන්නේ නැති කියන්නේ නැති එහෙමද? මේ වර්තමාන ආණ්ඩුව අමූලික බොරු කියලා බලයට එහෙම කියන්න බෑනේ. අමූලික බොරු කතා මේ ගම්වයි. එකම තැනකින් එකම සිස්ටම් එකට මේ සියල්ලම සිදු වෙන්නේ. එකම තැනකින් තමයි එකම අතකින් මේ ඔක්කොම මේ කතා ඔක්කොම ඩ්‍රාමා කියලා ඔබට හිතන කවුරුහුන් හෝ විසින් මේවා ගෙතුවා කියලා. මට හිතෙන්නේ සම්පූර්ණ යම් සිදුවීම් සිද්ධ වෙච්ච කාරණා වසන් කරන්න පරීක්ෂණ කටයුතු වෙනත් අතකට යොමු කරන්න සලස්මක් තියෙනවා. පරීක්ෂණ කටයුතු වෙන පැත්තකට කියන්නේ? ඒ දැන් නෙමෙයි එදා ඉඳන්. ඒ කාට කියන්ට? පැහැදිලිනේ. ඒක හමුදාරිය කතාවයි. ආණ්ඩුවටත් කියන්නේ මම පොලිසියටත් කියන්නේ පූර්ණ නිගමන වලට එන්නේ නැතුව පරීක්ෂණ කරන්න. ඔබ රාජපක්ෂලගේ හැටියක්ලු රාජපක්ෂලත් එක්ක හිටපු මිනිස්සු කොහොම හරි දකින්නවා කියන එක. ඒක රාජපක්ෂලගේ හොඳ හෝ නරකට බලපාන දෙයක් කියලා කියනවා. රාජපක්ෂලා දන්නවා කවුද ඒක කළේ කියලා. නමුත් රාජපක්ෂලයි අවසන් මොහොත වෙනකම් මේ පුද්ගලව රකින්නවා කියලා තමයි කියන්නේ. නෑ සම්මුදිත ඒ අපි යම් කිසි කෙනෙක් වරද්දක් කරලා තියෙනවා නම් විශේෂම අපරාධ නීතිය කඩලා තියෙනවා නම් අපි ඔහුව රකින්න සූදානම්. තජුදීන් හම්බෙලා තිනේ? ඔව්. යාළුවේ. ඒකට සෙල්ලම් කරලා තියෙනවා. ඒකට සෙල්ලම් කරලා. තජුදීන්ගේ මේ මල්ලිලා අතර ආරෝල මොකද්ද? කිසිම ආරෝලයක් නෑ. එහෙනම් තජුදීන්ගේ අනතුර මුලින්ම රියානතුරක් වශයෙන් විදිහට නාරායන්පිට පොලිසිය දැන් වහනෝනේ සමහර වසන්ත දන්නේ කොහොමද? රාජ ආරක්ෂක ඇමති දන්නේ කොහොමද කියලා රියානතුරක් කියලා පූර්ණ නිගමනයකට නාරායන්පිට පොලිසිය ඇවිල්ලා තිබුණේ කොහොමද? ඒ පිළිබඳව සම්මුදිත නාරායන්පිට පොලිසියෙන් අහන්න ඕනේ. මොකද අපි තජුදීන් අතර කිසිම හිවිරසක් නැහැ. 2000 ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ තජුදීන්ගේ අනතුර රියානතුරක් කියලා වහපු ෆයිල් එක 2015 යහපාලන ආණ්ඩුව නැවත මේ ගොඩ ගන්නවා. ආජිත් එන්නකෝන් විශේෂ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා තමයි කියන්නේ මේක රියානතුරක් නෙමෙයි මේක ඝාතනයක් කියන එක. එමනම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න. එතකොට CCTV සොයාගන්න විට පැහැරගෙන යන දර්ශන තියෙනවා. ඩිෆෙන්ඩර් රථය පිටිපස්සෙන් ගිහිලා තියෙනවා. හබරේදී හම්බ වෙන 3 පාරක් ඒ ඩිෆෙන්ඩර් රථේ පාට වෙනස් කරලා තියෙනවා. ඒ ඩිෆෙන්ඩර් රථය අයිති මේ මොකද කාල්ටන් මේ ළමා මේ පෙරපාසලට. නෑ සම්මුදිත ඒ පටලවගෙන කාරණා කීපයක් පටලවගෙන කතා කරන්නේ. හැබැයි මම වගකීමකින් අදටත් කියන්නේ මේ ආණ්ඩුව මේ පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද තදුරීන් සම්බන්ධයෙන් තියෙන චෝදනාව නිකන් නිකරුණේ පුද්ගලයන්ට චෝදනා කිරීම සාධාරණ නෑ. සයික උට කරන සාධාරණයක්. මොකද පැහැදිලිවම තදුරීන් සහ අපි අතර කිසි ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. අපි එකට රග සෙල්ලම් කරා. අවුරුදු ගාණක් සෙල්ලම් කරා. අඩුව රග පිටේනේ ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. මොකද අපි බොහෝ අවස්ථාවල එක ඉස්කෝලේ සෙල්ලම් කරලා එක ක්ලබ් එකේ සෙල්ලම් කරා. තජුදීන්ට එයාගේ ෆැමිලි එකට එයා හිමි වුණා. ඔයාගේ යාළුවෙක් මැරුණා. ක්‍රීඩකයෙක් මැරුණා. නෑ මොකද උනේ කියලා. මේකට සාධාරණ වෙන්න ඕනේ නේද? තම සාධාරණයකට වඩා එයාගේ දෙමව්පියෝ සහ පවුල දැනගන්න ඕනේ. ඇත්තටම මොකද උනේ කියලා. මටත් දැනගන්න. තජුදීන් ක්‍රීඩකයා ඝාතනය වුණා. ඒ වගේම ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනය වුණා. ඉලිමහනේ. ඒ වගේම ප්‍රගීත් එක්නැලිවට අපි තාම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි මේ ත්‍රිත්වයම මීට වඩා දේවල් වුණා. මේ ත්‍රිත්වයම උනේ ඔබ නාම අලුත් රටකට බලාපොරොත්තුවක් ඔබ අමාත්‍ය දුර දරපු තාතා ජනාධිපති අගමැති දුර දරපු ආණ්ඩුවල මේ සම්බන්ධයෙන් ඔබ කියන්න නැතුණාට කමක් නැහැ මොකද. කියන්න බැරි නම් කියන්න එපා. හැබැයි ඔබ මේ ගැන දැන් දරන මතය මොකද්ද? මේකට සාධාරණීය කරන්න ඕනද? පළවෙනි එක තමයි ඔය කාරණා තුනම අතිශයින් දේශපාලනීකරණය කරපු කාරණා තුනක්. මැතිවරණ වේදිකාවල ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වෙච්ච කාරණා.
ඒ වගේම යාපාන ආණ්ඩුවෙන් විශේෂ අධිකරණ පත් කරලා පරීක්ෂණ කටයුතු කරපු කාරණා තුනක්. ඒ පරීක්ෂණ කටයුතු වලට ජනතා විමුක්ති පෙරමුණත් ඍජුවම වක්‍රම නෙවෙයි. රනිල් ක්‍රමසිංහ ජනාධිපතිතුමා කියන විදිහට ඍජුවම සම්බන්ධ වුණා. ඒ වගේම දැන් ඉන්න ජනාධිපති අපේක්ෂකවරු 3 දෙනාම කියන්නේ මම අර ඔය කියන පරීක්ෂණ කටයුතු වලට සම්බන්ධ වෙච්ච අය. මගේ එකම ඉල්ලීමයි තියෙන්නේ. අපි පරීක්ෂණ කටයුතු කරමු. හැබැයි මේක දේශපාලන වේදිකාවේ ටොපික් එකක් කරගන්න එපා. නාමල් දැන් මේක දේශපාලනේ කතා කරාට තජුදීන්ට එයාගේ ෆැමිලි එකට එයා අහිමි වුණා. මැරුණා. අපි දේශපාලනේ අයින් කළාම දාමු. මිනිහෙක් මැරුණා. ඔයාගේ යාළුවෙක් මැරුණා. ක්‍රීඩකයෙක් මැරුණා. ඔයා හොයනවද ජනාධිපති? පැහැදිලිවම අපි ඒ දේශපාලන වේදිකාවල සටන් පාට සියල්ලටම පරීක්ෂණ කටයුතු කරනවා විතරක් නෙවෙයි ඒකේ සත්‍ය හොයලා යම් කිසි එකකින් බොරුවට දේශපාලන වේදිකාවේ සටන් පාටයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා නම් ඒකට විරුද්ධව අපි ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඝාතන වුණා. අනිත් එක අර රාජ්‍ය කඩා වැටුණු වෙලාව ඝාතනයක්ද මරණයක්ද කියන එක පිළිබඳව පරීක්ෂණ කරනවා. රගර් ක්‍රීඩක වසීම් තජුදීන් ඝාතනයට ලක් වූ කාලබකවානුවේ අරුණ විධානගමගේ හෙවත් මීගස් ආරේ කච්චා නැමැත්තා ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කර ඇති බවට තොරතුරු ඇතැයි අනාවරණය වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ තජුදීන් ඝාතන විමර්ශනයේදී තවත් කරුණු හෙළිවෙමින් නැති බවයි. 2012 වසරේ මැයි 17 වෙනිදා රගර් ක්‍රීඩක වසීම් තජුදීන් ඝාතනයට ලක්වීමට පෙර ඔහු පසුපස මොටර රථයකින් ලුහු බැඳ තිබූ පිරිස අතර මීගස් ආරේ කච්චා සිටි බව ඔහුගේ බිරිඳ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියා. පසුව ඔහුගේ පුත්‍රයා සහ ඥාතීන් මෙම ප්‍රකාශ අභියෝගයට ලක් කරමින් විවිධ ප්‍රකාශ සිදු කළා. මේ අතර තාජුදීන් ඝාතනය සිදු වූ දිනේ මීගස් ආරේ කච්චා රැඳී සිටි ස්ථාන පිළිබඳවත් දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා අධ්‍යයනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් තියත් කර තිබෙනවා. කච්චා ඝාතනය සඳහා ගිනි අවිය ලබා දුන් බව මේ වන විට ප්‍රකාශ කර ඇති පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභාපේක්ෂක සම්පත් මනම්පේරි දින 90ක් බස්නාහිර උතුර අපරාධ කොට්ටාසේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ විමර්ශනයට අදාළව බී වාර්තාවක්ද ඉදිරිපත් කරමින් මිත්තිනිය ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාලයට සම්බන්ධව සිදු කරන විමර්ශන සඳහා සැකකරු මෙලෙස රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර උතුර අපරාධ කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නා. 2012 වසරේ සිදු වූ රගර් ක්‍රීඩක වසීම් තජුදීන් ඝාතනයට අදාළවද මේ වන විට කරුණු ගණනාවක් අනාවරණය වෙමින් තිබෙනවා. මෙම කරුණු අනාවරණය වෙමින් ඇත්තේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගෙන දැනට රැඳවුම් නියෝග මත සිටින කෙහෙල්පතර පත්මේ බැකෝ සමන් තැඹිලි ලහිරු කමාන්ඩෝ සලින්ත සහ පානදුර නිලංග නැමැති පුද්ගලයන් පිළිබඳ කෙරෙන විමර්ශනවලදී බැකෝ සමන් ඇතුළු පිරිස අයිස් මත්ද්‍රව්‍ය චාවාරමට සම්බන්ධව ඇතැයි අනාවරණය වීමෙන් පසුව කළ විමර්ශනවලදී අයිස් මත්ද්‍රව්‍ය මිශ්‍ර කර මිත්තිනී වළදමා තිබූ සුදු පැහැති කැට සහ කුඩු තෝගයක් සොයා ගැනුණා. කන්ටේනර් දෙකක තෝගයක් මෙලෙස වළදමා තිබුණේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධව සිටි පියල් සහ සම්පත් මනම්පේරි නැමැති පුද්ගලයන්ට අයත් ඉරිමකයි. පියල් සහ සම්පත් මනම්පේරි සහෝදරයින් මේ වන විට අතඩංගුවේ පසුවන අතර ඔවුන් හෙළි කරන කරුණු මතද විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මෙම කණ්ඩායම සමග කලක් සමීපව කටයුතු කර තිබූ අරුණ විධානගමගේ හෙවත් මීගස් ආරේ කච්චා පසුව ඔවුන්ගෙන් වෙන් වී විවිධ අපරාධ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශ පවා සිදු කළ අතර ඔහු පසු ගිය පෙබරවාරි 18 වෙනිදා ඝාතනයට ලක් වුණා. මීගස් ආරේ කච්චා ඝාතනයට ගිනි අවිය තමන් විසින් ලබා දුන් බව සම්පත් මනම්පේරි මේ වන විට අනාවරණය කර තිබෙනවා. මේ අතර පොලිසිය පෙරේදා අනාවරණය කළේ ඝාතනයට ලක් වූ මීගස් ආරේ කච්චාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කළ අනාවරණයකින් රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය පිළිබඳව නව හෝඩුවාවක් අනාවරණය වූ බවයි. තාජුදීන් ඝාතනයට ලක් වූ දින ඔහු පසුපස හඹා ආ පිරිසක් අතර මීගස් ආරේ කච්චාද සිටින බව CCTV දර්ශන වලින් ඇය හඳුනාගෙන තිබුණා. 2012 වසරේ මැයි 17 වෙනිදා වසීම් තාජුදීන් ඝාතනයට ලක් වූ අතර එම අපරාධයේ සාක්ෂි වසන් කිරීම ඇතුළු සිදුවීම් ගණනාවක් ගත වූ කාල සීමාව තුළ වාර්තා වුණා. 2018 සැප්තැම්බර් 20 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළ කරුණු අනුව අනාවරණය වූයේ සිරිලිය සවිය පදනමේ WPKA 0.6.4.2 දරන ඩිෆෙන්ඩර් රථයක් වසීම් තාජුදීන් පැහැර ගැනීමට භාවිත කර ඇති බවයි. මේ අතර ඊයේ හදිසියේ මධ්‍යවේදීන් කැඳ වූ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා තජුදීන් ඝාතනයට අදාළව හෙළිවෙමින් ඇති කරුණු වලට අභියෝග කළා. CID එක නිරන්තරයෙන් බොරු සාක්ෂි හදලා තමන්ගේ ආණ්ඩුව සතුටු කරවන්න උත්සාහ කරා. යම් කිසි කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා ඉන රට තියන් ඉන්නවා කියලා හඳුනාගත්තා නම් පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා කියන විදිහටම ඒ ඇයගේ ස්වාමි පුරුෂයාද ඇය පහුගිය දිනවල කොහෙද ජීවත් වුනේ? කාත් එක්කද හිටියේ? කවුද ඇසුරු කරේ කියන කාරණාත් ආණ්ඩුව සහ පොලිසිය හොයලා බලන්න ඕනේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හදිසියේ මාධ්‍ය කැඳවා ඊයේ කළ මෙම ප්‍රකාශය පිළිබඳව අමාත්‍ය නලින්ද චෛතීස්ස මහතා අද දැක්වූ ප්‍රතිචාරය මේ. මේ දිගින් දිගටම කියනවා දැන් ඔය දැන් තාජුදීන් සිද්ධිය කියන්නේ විපක්ෂයේ ඇතම් මන්ත්‍රීවරු මේ වන්දනාකාරගත කිරීම වුණායින් කියලා ඒ වගේ දැන් කවුද කියන්නේ මේ කෝට් එකට කියනවා ආ රයිට් ඒක හරි පැහැදිලි. ඒ කියන්නේ නාමල් රාජපක්ෂ ශිරන්ති ඒකට සම්බන්ධතාවයක් ඇතැයි Tamanට සැකයක් තියෙන අය. එහෙම කලින් කියනකොට ඔබට හිතෙන්නේ මොකක්ද? තාම පරීක්ෂණ වෙනවා. තාම කටුතර ගන්නවා. තාම සම්පත් මනම්පේරි කියන්න පටන් ගත්තා විතරයි කියලා තමයි අපි හිතන්නේ. ඉතින් කියන් යනකොට කාට හරි එහෙම හිතෙනවා නම් එහෙම නිකන් තමන්ව අත්තරනු ගණී කියලා දැන් එහෙම කියලා තිබ්බට කමක් නැහැ. හරිද? ඒක දේශපාලන දරංගට දැන් කියලා තිබ්බට කමක් නැහැ. මොකද ඒකට සම්බන්ධයි තමයි දන්නේ. තමන් කොතරම් ප්‍රමාණයකට සම්බන්ධයිද කියන එක පරීක්ෂණ කරන අය කරන්නේ ඒ සම්බන්ධකම් හොයාගන්න එක තමයි. ඒ කජ්ජ සම්බන්ධ නැහැ කියලා කජ්ජගේ පුතා විශේෂ ප්‍රකාශයක් කරයි. මම ඒක මොකද කියන්නේ නැහැ. මම හිතන්නේ ඒව තාම පරීක්ෂණ කරමින් තිබෙන දේවල්නේ. ඉතින් මේකට තව පරීක්ෂණ රාශියක් දියත් වෙන්න ඕන. අනිත් එක වසර ගණනාවක් ගියපු ඝාතනයක් සම්බන්ධයෙන් තමයි පරීක්ෂණ කරමින් යන්නේ. රනිල් සජිත් ආණ්ඩුවෙන් ඒක හරියට කළෙත් නැහැ. ඊට පස්සේ අපි ආණ්ඩුව කොහොමද කරන්නේ? ඊට පස්සේ ආපුවා. නමුත් අපේ ආණ්ඩුවෙන් දැන් කරගෙන යනවා. ඉතින් මේ සම්පත් මනම්පේරි අහුවෙලා කට උත්තර ලබා දෙනකොට
මේ විවෘත වෙන මාර්ගයන් ඔස්සේ ඔහුගේ සාක්ෂි අනුව තමයි මේ පරීක්ෂණ දියත් වෙමින් පවතින්නේ. මට දැන් ඒ ගැන කච්චා පිපිනිදා හරි පුතා හරි තව කෙනෙක් හරි කියන එක ගැන මට වෙලාව කියන්න බෑ. ඒවා තමයි පරීක්ෂණ මට්ටමේ පවතින්නේ. රගර් පිටියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුදීන්ගේ ඝාතන සිද්ධිය දැන් තවත් වටයකින් කරලියට පැමිණ තිබේ. ඔහු ගැන ඇසෙන කතාවල හැටියට ඔහු රගර්වලට අමතරව තවත් ක්‍රීඩාවලට දස්කම් දැක්වූවෙකි. වසීම් තාජුදීන්ගේ මරණය ඝාතනයක් බව දැන් පොලිසිය කීවත් ඒ සිද්ධිය වූ 2012 වසරේ සිට එවකට පැවති ආණ්ඩුවේ ආයුෂ අවසන් වන තුරුම පොලිසිය කීවේ ඒක රියානතුරකින් පසු මෝටර් රථය ගිනිගෙන සිදු වූ මරණයක් කියාය. එහෙත් තාජුදීන්ගේ ඥාතීන් දිගින් දිගටම මතු කළ සැකය මත 2015 වසරෙන් පසු සිරුර ගොඩගෙන නැවත කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් එය ඝාතනයක් බවට ප්‍රකාශ කෙරුණේ. මේ දෙවන පරීක්ෂණයෙන් පසු රටේ ඕනෑම මිනිමරුමක් කැමැති පැත්තකට හරවා දීමේ අපූර්ව හැකියාව උගත් ස්වාධීනයයි කියන අධිකරණ වෛද්‍යවරුන් සතුව පවතින බවට මතයක් සමාජයේ තහවුරු වූයේය. පොලිසිය ගැන අමුතුවෙන් කියන්නට ඕන නැත. රථවාහන පරීක්ෂාවේ සිට අතිශය ක්‍රූර මිනිමැරුමකදී වුවත් ගොරකා දඩමස් කිරීමේ විශ්මිත භාවිතාවට ඔවුන් කප්ගසා තිබේ. විලි ලැජ්ජාවට කරුණ එදාය මිනිමැරුමක් නොවන බව කී පොලිසියට මෙදා ඒ කටවල් වලින්ම මේක මිනිමැරුමක් බව කියන්නට සිදුව තිබීමය. කොහොමින් කොහොම හරි දැන් රටේ නව පාලන යුගයකදී හෝ රටේ නොවිසිදුණු අපරාධ රැසක ෆයිල් පොලිසියෙන් නැවත පෙරලන්නට පටන්ගෙන තිබේ. ඒ පොලිසියේ උවමනාවටද එහෙමත් නැත්නම් වර්තමාන පාලනයේ උවමනාවටද යන්න වෙනම කතාවකි. ඒ කෙසේ වුවත් අලුත් විමර්ශනවල ප්‍රතිඵල ලෙස ජීප් රථය කොයි බේබිගේ නිවස අසලට ඒවිදැයි කියන්නට අප දන්නේ නැත. අපරාධකාරී යුගයක කුමාරවරුන් ලෙස ඒවා මෙහෙව්වා නම් මල්ලක දමාගත් ඇඳුමක් දෙකක්ද සහිතව නිල් පාට බසයේ යාමට ඔවුන්ද සූදානම් විය යුතුය. ඒ වෙන අන් කුමක් නිසාවත් නොව කලක් වල් වැදී තිබූ රටක නීතිය දැන්වත් හරියට ක්‍රියාත්මක විය යුතු තැනට රටපත් විය යුතු නිසාමය.